අපි දැන් බලමු යන පැත්තට හයර් එකක් දාගන්නේ කොහොමද කියලා. ඩිරෙක්ෂන් කියන එක ටච් කරන්න. මෙතන ඩිරෙක්ෂන් හයර් කියලා එකක් තියෙනවා. ඒකට ගියහම මෙතන ඊළඟ කියන එක ලබා දෙන්න. එතකොට මේ වගේ ඊළඟ කියන පියවරට යන්න ඔයාලට මෙතනින් පුළුවන් නිවසේ ස්ථානය ඇතුළත් කරන්න. ඒ කියන්නේ ඔයාලට යන්න ඕනේ ලොකේෂන් එක මෙතනින් ලබා දෙන්න පුළුවන්. මෙතන ලිපින කියන තැනට ගිහිල්ලා ඔයාලට මේ ඉන්න තැන පෙන්නනවා. එතන ඉඳන් ඔයාලට යන්න ඕන තැන මෙතනින් මේ විදිහට ඇදගෙන ගිහිල්ලා මම දෙනවා මෙතනින් ගලිගමු කියලා. ඒ වගේ ඔයාලට ඕන ස්ථානය මෙතනින් ලබා දීලා මෙතනින් මේක කන්ෆර්ම් කරලා දාන්න තියෙන්නේ. එතකොට ඔයාලට මෙතනින් ඩිරෙක්ෂන් හයර් එක මෙතනින් ලබා ගන්නවා මේ විදිහට. ඔයාලට තව පුළුවන් ඕනනම් මේ විදිහට ලොකේෂන් එක සර්ච් කරලා මේ විදිහට හයර් එක ලබා ගන්න. ඔයාලට ඒ ස්ථානය සර්ච් කරාම ඔයාලට යන්න ඕන ස්ථානය මෙතනින් වැටෙනවා. මේ විදිහට ඩිරෙක්ෂන් ඔයාලට දාගන්න ඕන තැන් ඔයාලට මේ විදිහට දාගන්න පුළුවන්. ඩිරෙක්ෂන් හයර් එක ක්‍රියාත්මක කරන්න කැමතිද කියලා අහුවෙන් පස්සේ මෙතෙන්ට ඔව් කියලා ලබා දුන්නාම ඩිරෙක්ෂන් හයර් එක අදාළ ලොකේෂන් එකට ලබා ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඩිරෙක්ෂන් හයර් එක මෙතනින් ක්‍රියාත්මකයි කියලා. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ ඩිරෙක්ෂන් හයර් එක ගිහිල්ලා ඉවරලා ඔයාලට මෙතනින්ම මේක නැවත අක්‍රිය කරගන්න. නැවත ඕන වෙලාවට ඩිරෙක්ෂන් හයර් එක දාගන්න.